හයි ඉතින් කොහොමද ඔයාලට මෙහෙට තාම වෙලා උදේ 10ට විතර ඇති 10:00 විතර ඇති. ඉතින් අද උදේම මං හිතුවා යාළුවන්ටත් එක්ක කන්න හදන්න බිරියානි එකක්. ඉතින් මම මේ බිරියානි එක හදන්නේ ගෙදර තියෙන බඩු වලින්. අදම මම බිරියානි මික්ස් එකක්වත් කඩින් ගෙනාවේ නැහැ. ගෙදර තියෙන බඩු වලින් කොහොම හරි මේ බිරියානි එක හදනවා කියලා හිතාගත්තා. ඉතින් බලමු කොහොමද මම බිරියානි එක හදන්නේ කියලා. ඉතින් මේ තියෙන්නේ හැමදාමත් පෙන්නනවා වගේ මම ආසම අපේ ඇපාර්ට්මන්ට් එකේ ඉඳලා පේන view එක. ඉතින් මේ දවස්වල ගොඩාක් රස්නෙයි හොඳට තදට අවුව පායලා තියෙන්නේ. හැබැයි හරිම ලස්සනයි පරිසරය බලන්නකෝ ඉතින්. මේ තියෙන්නේ බිරියානි එක හදන්න ඕන දේවල් වලින් කිහිපයක්. මෙතන තියෙනවා ලූණු, මිරිස්, බේ ලීෆ් කොළ දෙකක්, සුදු ලූණු, තක්කලි, ඒ වගේම කුරුඳු කෑල්ලක්, කරාඹු නැටි, එනසාලුත් මෙතන තියෙනවා. ඊට පස්සේ අපට ඕනි චිකන්. ඉතින් මම අද ගත්තේ චිකන් විංග්ස්. එහෙම නැත්නම් ඔයාලට ගන්න පුළුවන් චිකන් ලෙග්ස්. මං හිතන්නේ චිකන් ලෙග්ස් තමයි ගැලපෙන්නේ. ඉතින් ගෙදර බාස්මති තිබ්බේ නැති නිසා මම මෙන්න මේ හාල් වර්ගය තමයි ගත්තේ. ඉතින් ඔයාලා හදනවා නම් ඔයාලට පුළුවන් බාස්මති හාල් එකක් ගන්න. ඉතින් ඊට පස්සේ අපිට මේ වැඩේට ඕන වෙනවා තෙල් වර්ගයක්. ඉතින් මට තිබ්බේ sunflower oil. හැබැයි ඒකත් ඉවර වෙන්න ළඟයි. ඒ නිසා මම මෙන්න මේ olive spray එක පාවිච්චි කරන්න හිතුවා මේ වැඩේට. හිතන්නේ vegetable oil උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් සුපුරුදු පරිදි හාල් ටික මුලින්ම මෙන්න මේ වගේ භාජනයකට දාගෙන ඔයාලට ඇති ප්‍රමාණයට ගන්න. දැන් මම නම් මෙතන හදන්නේ 3 දෙනෙකුට. ඉතින් හාල් ටික දාගෙන ඊට පස්සේ හොඳට හොද ගන්න තමයි තියෙන්නේ. මම නම් සාමාන්‍යයෙන් මේ හාල් එකේ වතුර සුදු පාට ගතිය අයින් වෙනකම්ම වගේ හාල් ටික හොඳට හොද ගන්නවා. ඊට පස්සේ මම හාල් එක ලිපේ තියාගෙන ඒකට බටර් මේස හැන්දකුයි ලුණු ටිකකුයි දා ගන්නවා. අපි බලමු ඕනි කුළුබඩු වර්ග මොනවද කියලා. කෑලි මිරිස් ඕනේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා 3-5 කුඩු. ඊට පස්සේ අපිට ඕන වෙනවා මිරිස් කුඩු. ඊට පස්සේ සුපුරුදු පරිදි ගම්මිරිස් කුඩු. ඊට පස්සේ අපිට ඕන වෙනවා කහ කුඩු. ඉතින් තව මේකට අපිට බිරියානි මසාලා තිබ්බනම් හොඳයි. හැබැයි මන් ළඟ අද ඒව නැහැ. ඉතින් මට ඔයාලට ලුණු කුඩු පෙන්නන්න අමතක වුණා. ඉතින් මේක සාමාන්‍ය දෙයක්. ඉතින් අපිට ලුණු කුඩුත් ඕනේ වෙනවා. ඉතින් මේ වෙද්දී බත් එක රත් වෙන්න තියලා තියෙන්නේ මම. හැබැයි අපි බත් එක හොඳටම උයා ගන්න නැහැ. බත් එක භාගයක් ඉදුණාම අපි උයන එක නතර කර ගන්නවා. අපි පස්සේ බලමු කොහොමද කරන්න කියලා. ඉතින් බිරියානි එක හදන්න මම මගේ යාළුවා දුන්නු මෙන්න මේ යෝගට් එක පාවිච්චි කරන්නේ. ඔයාලට ඕනි නම් පුළුවන් මුදපප්පු කිරි උනත් පාවිච්චි කරන්න. ඉතින් මේ වෙලාවේදී මම අර ඔයාලට කලින් පෙන්නපු ලුණු සුදු ලුණු හැම මෙන්න මේ විදිහට චූටි චූටි කෑලි වලට කපා ගත්තා. තක්කලි ගෙඩියත් ගොඩාක් චූටි කෑලි වලට කපා ගත්තා. එතකොට තමයි අර හොඳට මිශ්‍ර වෙලා රස එන්නේ. ඉතින් බිරියානි එක හදන්න ලුණු ටිකක් බැද ගන්න ඕනේ. ඉතින් මම මුලින්ම කරේ ලුණු බැදෙන්න වෙලා යන නිසා ඒ ටික බැද ගන්න මෙන්න මේ විදිහට තෙල් ටිකක් දාගෙන ලුණු ටික බැද ගන්නවා. ඉතින් මේ වෙලාවේදී බත් එක භාගයක් විතර ඉදලා තියෙන්නේ. වතුර හොඳටම ඉදිලා නැහැ. හැබැයි බත්තට ගත්තාම භාගෙට තමයි ඉදිලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මම ලිප් ඔෆ් කරගන්නවා. ඊට පස්සේ තියෙන්නේ චිකන් එක මැරිනේට් වෙන්න තියාගන්න. ඉතින් මම මුලින්ම චිකන් වල හැම අයින් කරගත්තා. ඊට පස්සේ හොඳට සෝදාගෙන දැන් ඉතින් අපි චිකන් එක මැරිනේට් කරගන්න ඕනේ. ඉතින් චිකන් එක මැරිනේට් වෙන තරමට තමයි බිරියානි එකේ රස තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ මේකට එකතු කරගත්තා 3-5 කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක්, ඒ වගේම ගම්මිරිස් කුඩු, ලුණු කුඩු. ඊට පස්සේ එකතු කරගත්තා අර යෝගට් එකෙන් යෝගට් මේස හැඳි 2ක් විතර. ඊට පස්සේ ඒකටම මම තව එකතු කරගත්තා ලෙමන් බින්දු 2-3ක්. දෙහි උනත් කමක් නැහැ. ඊට පස්සේ අපි හොඳට මෙන්න මේ විදිහට කලවම් කරගෙන මේක විනාඩි 20ක් විතර මම මැරිනේට් වෙන්න තියනවා. ඉතින් බලන්නකො මෙන්න මේ පාට තමයි එන්න ඕනේ. ඉතින් මේක පැත්තකින් තියලා මම ගියා ලුණු එක බලන්න. අම්මෝ තාමත් ලුණු බැදිලා නැහැ. ඒකනේ මම කිව්වේ ලුණු බැදෙන්න ගොඩක් වෙලා යනවා. ඉතින් මේ වෙලාවේදී මම අර උයාගත්තු බත් එක මේ විදිහට වෙනම දීසි දෙකකට දාගත්තා. මොකද මම බිරියානි එක හදන්නේ අර බත් එක උයාගත්ත ලොකු පොට් එකේම තමයි. දැන් නම් හොඳටම අවුව වැටලා තියෙන්නේ. දැන් නම් ලුණු එක හොඳට බැදිලා වගේ තමයි තියෙන්නේ. ඉතින් මම ලුණු ගෙඩියක ලුණු තමයි දාගත්තේ. ඒත් බලන්නකො දැන් පොඩ්ඩ වෙලා. ඒ නිසා මම හිතා ලුණු ගෙඩි 2ක් විතර තිබ්බනම් හොඳයි කියලා. ඉතින් ආයෙමත් මම අර කලින් භාජනයේම ලිපේ තියාගෙන ඒකට තෙල් ටිකක් දාගත්තා. ඉතින් මේ වෙලාවේදී ඔයාලා ටිකක් ලොකු භාජනයක් ගන්න එක තමයි හොඳ. නැත්නම් ඔයාලට බිරියානි එක හදන්න ඉඩ මදි වෙනවා.
ඉතින් තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට මම මුලින්ම එකතු කරගත්තේ සුදු ලුණු. ඊට පස්සේ බේ ලීෆ් එකතු කරගත්තා. ඊට පස්සේ කරාමු නැටි එන සාලොත් එකතු කරගත්තා. එක වෙලාවක් මේ දේවල් ටික මේ විදිහට බැදෙන්න දෙන්න ඕනි. ඉතින් මේ වෙලාවේ එන සුවඳ හරිම වෙනස් සුවඳක් එන්නේ. අර බිරියානි සුවඳ දැම්මම එනවා. විශේෂයෙන්ම මං හිතන්නේ මේ සුවඳ එන්නේ බේ ලීෆ් නිසා. ඉතින් ටික වෙලාවකින් මම තව ලුණු ටිකකුත් එකතු කරගත්තා. ඇත්තටම මම කලින් ලුණු කපාගෙන තිබ්බේ නෑ මේ වෙලාවේ ලුණු එකතු කරගන්න. හැබැයි මට හිතුණා ලුණු ටිකක් දැම්මම නම් හොඳයි කියලා. ඉතින් මම තව ලුණු භාගයක් විතර කපාගෙන ලුණු ටිකකුයි කුරුඳු කෑල්ලකුයිත් එකතු කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම තව 3-5 කුඩු ටිකකුයි මිරිස් කුඩු ටිකකුයිත් එකතු කරගෙන හොඳට ටෙම්පරාදු කරගන්නවා තව විනාඩි 5ක් විතර. දැන් නම් මුළු කුස්සියම බිරියානි සුවඳයි. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි කලින් මැරිනේට් කරගත්තු චිකන් ටික එකතු කරගන්න ඕනේ. ඉතින් මුලින්ම මම චිකන් ටික මෙන්න මේ විදිහට දාගෙන එකපාරට කලවම් කරගන්න ගියේ නැහැ. ටික වෙලාවක් මේ විදිහට ටෙම්පරාදු වෙන්න දුන්නා. ඊට පස්සේ චිකන් ටික හොඳට කලවම් කරගත්තා. දැන් බලන්නකෝ පාට කොහොමද කියලා. ටිකෙන් ටික බිරියානි එකේ හරි පාට එනවා. පස්සේ අර චිකන් ටික මැරිනේට් වෙන්න තිබ්බ භාජනයේට මම වතුර කෝප්ප 2ක් විතර එකතු කරගෙන අන්න ඒ වතුර ටික තමයි මේ චිකන් එකට මම මේ දැන් එකතු කරගත්තේ. මේ වෙලාවේදී චිකන් එක වැහෙනකම් වගේ වතුර තිබ්බට කමක් නැහැ. මොකද අපි ඊට පස්සේ අර බාගෙට තඹගත්තු හාල් ටිකක් මේකට එකතු කරගන්න ඕනනේ. ඒ නිසා චිකන් එක වැහෙන ප්‍රමාණයට වගේ වතුර දාගත්තට ඉතින් කමක් නැහැ. ඊට පස්සේ විනාඩි 20ක් 30ක් අතර ප්‍රමාණයක් මම චිකන් එක හොඳට උයා ගන්නවා. හැබැයි මේ වෙලාවේදී මම පාවිච්චි කරන්නේ ගොඩාක් අඩු උෂ්ණත්වයක්. මොකද නැත්තම් හොද්ද වාෂ්ප වෙලා යනවනේ. ඉතින් මේ තියෙන්නේ විනාඩි 15කට විතර පස්සේ චිකන් කරි එක. ඉතින් මේ වෙලාවේදී මම තව මේකට අමු මිරිස් ටිකකුත් එකතු කරගත්ත රස වෙන්න. ඉතින් තාම මේක ඉදලා මදි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් තව ටික වෙලාවක් තියලා තියෙනවා මේ විදිහටම. මේ වෙලාවේදී ලිප තියෙන්නේ මීඩියම් හීට් එකේ. ඉතින් චිකන් එක ඉදනකම් අපි හදමු රයිත සැලඩ් එක. ඉතින් මේ තියෙන්නේ ඒකට ඕනි දේවල්. පොඩියට කපාගත්ත ලුණු, තක්කලි සහ චූටි චූටියට කපාගත්තු කොළ පාට මිරිසුත් මම මේකට එකතු කරගන්නවා. මේ චිකන් කරි එක පැය භාගයකට විතර පස්සේ බලන්නකෝ දැන් නම් හොඳටම මේක ඉදිලා තියෙන්නේ. අර තෙල් ගතිය උඩට ඇවිල්ලා තෙල් බේරිලා හරිම පාටට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේදී චිකන් කරි එක මාරුම සුවඳයි. ඉතින් ඔයාලා දැක්කනේ චිකන් කරි එකේ උඩට තෙල් ඇවිල්ලා තියෙනවා. ඉතින් අන්න ඒ තෙල් වලින් ටිකක් මම මෙන්න මේ විදිහට වෙනත්ම භාජනයකට අයින් කරගත්තා. ඉතින් අපි ඉස්සරහට බලමු ඇයි මම මේ විදිහට තෙල් වලින් ටිකක් අයින් කරගත්තේ කියලා. ඉතින් මේ වෙලාවේදී චිකන් කරි එක තාමත් තියෙන ලිපේ මෙන්න මේ විදිහට කලින් හදාගත්ත බත් වලින් ටිකක් මම චිකන් කරි එකට එකතු කරගත්තා. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි අපිට ඕන වෙන්නේ අර චිකන් කරි එකකින් අයින් කරගත්ත තෙල් ටික. ඉතින් ඒ තෙල් ටික බත් එකට උඩින් දාලා ඊට පස්සේ තව බත් ටිකක් ඒකට උඩින් දාලා මෙන්න මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. මට හදාගත්ත බත් ටික ඔක්කොම දාගන්න වෙන්නේ නැහැ. මොකද භාජනයේ ඉඩමදි. ඒක නිසා තමයි මම ඔයාලට කලින්ම කිව්වේ ලොකු භාජනයක් ගන්න කියලා. ඊට පස්සේ බැදගත්ත ලුණු ටික මෙන්න මේ විදිහට බත් එකට උඩින් දාගෙන අහපව් කලවම් කරගන්නවා. හැබැයි සමහර අය ඉන්නවා මේ ලුණු ටික කලවම් කරගන්නේ නැහැ. හැබැයි මම නම් මේ ලුණු ටික හොඳට බත් එකට කලවම් කරගත්තා. ඊට පස්සේ බත් එක වහලා තියන්න ඕනේ. ඉතින් මම ඔයාලට කලින් පෙන්නවනේ රයිත සලාඩ් එක හදන්න ගන්න ಜಾති ටික. ඊට අමතරව මම එකතු කරගෙන තියෙනවා මයොනීස්, ලෙමන් ටිකක්, ඊට පස්සේ ගම්මිරිස් කුඩු. ඔයාලට මයොනීස් නැත්නම් යෝගට් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේකට ලුණු ටිකකුත් දාගන්න ඕනේ. ඊට පස්සේ හොඳට කලවම් කරගන්න ඕනේ. පස්සේ ඔයාලට මදි නම් ලුණු දාගන්න පුළුවන්, මයොනීස් දාගන්න පුළුවන්, ගම්මිරිස් කුඩු ඒ වගේ දේවල් මදි පාඩුව අනුව බලලා දාගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම හදපු රයිත සලාඩ් එක. බලන්නකෝ මේක හරිම රසයි. ඔයාලට ඉතින් මේකට තව පිපින්නා, බෙල් පෙපර් ඒ වගේ දේවල් උනත් දාගන්න පුළුවන්. ඉතින් මම අද හැදුවේ ගෙදර තිබ්බ ಜಾති වලින්නේ. ඉතින් මේ විදිහට තමයි මම හදාගත්තේ. ඉතින් මේ වෙද්දී මගේ බිරියානි එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. බලන්නකෝ දැන් මේක හරිම ලස්සන පාටකට ඇවිල්ලා තියෙන්නේ. පාට වගේම තමයි මට හොඳ සුවඳකුත් එනවා බිරියානි එකේ. ඉතින් කාලා බලන්න ඕනේ කොහොමද මේකේ රස කියලා.
ඉතින් ඊට කලින් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. සමහර අය ඉන්නවා කලවම් කරන්නේ නැති අයත්. මේ තියෙන්නේ මම බිරියානි එක හොඳට කලවම් කරගත්තට පස්සේ ඊට පස්සේ ඉතින් මම යාළුවන්ට සර්ව් කරන්න මෙන්න මේ විදිහට වෙනම දීසියකට දාගෙන මේ විදිහට ලෙමන් කෑලි දෙකකුත් දාගත්තා. ඉතින් මේ තියෙන්නේ රයිත සැලඩ් එක. බලන්නකෝ ඒකේ පාටවල් ටික ලස්සනයි නේද? රතු කොළ සුදු. ඉතින් මේ විදිහට තමයි මම අද බිරියානි එක හදාගත්තේ. ඉතින් මේ වගේ රස්නේ කාලෙක ඔරෙන්ජ් ජූස් එකක් නැතුවම බෑනේ. ඉතින් මෙන්න මේ මෙනු එකට මම ඔරෙන්ජ් ජූස් එකකුත් එකතු කරගත්තා. බලන්නකෝ ඉතින් කොහොමද කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගෙදර තියෙන බඩු වලින් මම බිරියානි එක හදාගත්තේ. ඉතින් අපි කාලා එන්නම්. ඔයාලත් හදලා බලන්නකෝ එහෙනම්. බයි.